අද මගේ අතේ තියෙන්නේ මොකක්ද? මේක සිසු පැවරුම් පොතක්. ඉතින් මේ සිසු පැවරුම් පොතේ ප්‍රමාණය B5. ඒ කියන්නේ B5 ප්‍රමාණයේ සිසු පැවරුම් පොතක් තමයි මගේ අතේ තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ B5 ප්‍රමාණයේ පිටුවක් A4 ප්‍රමාණයට ලොකු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ පොතේ print කරලා තියෙන එක පැත්තයි මේ පැත්ත print කරලා නැහැ. මේ පැත්ත විතරයි print කරලා තියෙන්නේ. මේ පැත්ත print කරලා නැහැ. ඉතින් මට ඕන මේ පැත්තේ තියෙන print එකත් මෙන්න මේ පැත්තේ තියෙන print එකත් එක A4 කොලයකට ගන්න. ඒ එක A4 කොලයකට කියලා අදහස් කරේ A4 කොලේ දෙපැත්තට ගන්න. ඉතින් ඔන්න අද මම කියලා දෙන්නේ B5 තනි පැත්තේ තියෙන print එකක් A4 දෙපැත්තට ගහන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරිම සරල වැඩක්. අපි මේ වැඩේ කරන්න ඕන මුලින්ම අපි අපේ මැෂින් එක ඔන් කරගෙන print එක වදින්න ඕන පැත්ත වීදුරුව පැත්තට හරවමු. දැන් මෙන්න මෙහෙම හරවලා තියෙනවා. දැන් අපි හැමෝම කරන්නේ මෙහෙම තියෙන එකනේ. මේකට වැඩිය හුඟක් සාර්ථක ක්‍රමයක් අද මම ඔයාලට කියලා දෙනවා. මේ බලන්න මෙහෙම තියුවන් පස්සේ මෙතන B5 එකට වැඩිය මේ සීමාවට ඇවිල්ලා. හරිනේ. මෙතනත් ලස්සනට ඇවිල්ලා නැහැ. මේවා මෙහෙම තියලා ගැහුවොතින් මෙන්න මෙතන හිඩසක් තියෙනවා දැක්ක නේද? මෙන්න මේ හිඩස ෆොටෝකොපි එකේ වදිනවා. ඒක කැතයි. ඉතින් ඒක එහෙම නොවෙන්න නම් කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. මං අත් දෙකම ගන්න ඕන. මෙහෙමයි කරන්න තියෙන්නේ. අපිට print එක වදින්න ඕන පැත්ත තියෙනවනේ. ඒ print එක වදින්න ඕන පැත්ත මෙන්න මෙහෙම බේර ගන්නවා. බේරගෙන මේ පිටුව විතරක් මෙන්න මේ කොනට තියලා තියාගන්නවා. දැන් හරි නේද? මෙහෙම කොනට තියලා ඊට පස්සේ මෙන්න මේ විදියට අපේ පොත් තිබුණ විදියටම පෙරලා ගන්නවා. හරි. මේ විදියට පෙරලා ගත්තම මේ බලන්න B5 එක ටුට්ටක් එළියට පැනලා ඒවට ගානට ඇවිල්ලා. හරිනේ. එතකොට මෙතනිනුත් මේ බලන්න මෙතනිනුත් ගානට තද වෙනවා මේ දොර වැහුවම. ඊට පස්සේ අපි කරන්නේ හිමීට දොර වහන එක. මේ විදියට අත තියාගෙන මේ දොර මෙහෙම වහනවා. හරි. ඔන්න ඊට පස්සේ තමයි අපේ වැදගත් පාර්ට් එකට අපි එන්නේ. දැන් මැෂින් එක ඔන් කරගන්න. මැෂින් එක රෙඩි කරගත්තම අර මේක හරියට මෙතනින් තියලා තද වෙලා තියෙන දොරේ බරට තද වෙලා තියෙනවා. දැන් මේ මැෂින් එක රෙඩි වුණා. මැෂින් එක රෙඩි වුණාම මම මැෂින් එකට කියන්න ඕන මගේ මේ print එක එන්න ඕන කොතනින්ද කියලා. මගේ මේ print එක එන්න ඕන A4 paper එකකට. A4 කොලේ වලට තමයි මගේ මේ print එක එන්න ඕන. ඉතින් මේ print එක මෙතනින් තව select කරගත්තන් පස්සේ මම දෙවෙනියට මේ zoom කියන වැදගත් option එකට යනවා. option එකට ගිහිල්ලා original එක B5. මෙතන B5 නෑනේ. මෙතන B5 නෑ. එහෙනම් මෙන්න මේ side setting කියලා තියෙන තැනින් අපි B5 කියන එක තෝරගත්තා. තෝරගත්තම මෙන්න මේ other කියන තැනට B5 ආවා. දැක්කද? එතකොට B5 මෙතනින් select කරගන්න. ඊට පස්සේ copy එක එන්න ඕන A4 වලට. ඒකත් select කරා. මෙතනින් මේ settings ටික හරි okay කරා. ඊට පස්සේ දෙවෙනි වැදගත් කාරණාව අපිට එන්න ඕන A4 එකේ දෙපැත්තටනේ. මේක select කරලා A4 එකේ duplex කියන එක තෝරගන්නවා. තනි පැත්ත simplex, දෙපැත්ත duplex. දෙපැත්ත වදින්න ඕන නිසා දෙපැත්ත duplex කියලා තෝරගත්තා. okay කරා. ඊට පස්සේ ඔයා අත්දැකීමෙන් දැනගන්න ඕන දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ අමතර දෙයක්. මේ image settings එකට යන්න. image settings එකට ගිහිල්ලා මේ background adjustment එකෙන් point දෙකක් විතර අඩු කරන්න. මොකද අර පොතේ තියෙන පිටුපස්සේ තියෙන අර කහ පාට ගතිය ඒකෙන් අඩු වෙනවා. ඒක අපි මෙතනින් okay කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතනින් අකුරු ටික sharp වෙන්න ඕන නිසා step දෙකක් මෙහෙම sharp කරගන්න. sharp කරගෙන මෙතනින් okay කරා. okay කරලා ඉවර වෙලා අපි මෙතනින් දැන් අපි අපේ වැදගත් settings ටික හදලා ඉවරයි. මට හැබැයි copy 16ක් ඕන. ඔන්න මම මෙතනින් මාක් කරනවා. බලන්න set මෙතන set වෙන වෙනස් වෙන හැටි බලන්න. 1 6 ගහපු ගමන් set 16 කියන එක ආවා. ඊට පස්සේ මේක හැම වෙලේම මම ඔයාලට කියපු විදියට මම ඔයාලට කියපු වගේ මෙන්න මෙතනින් proof copy button එක on කරගන්න ඕන. හරිනේ. මෙතන මේ ඔක්කොම settings ටික හරි. දැන් මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන ready කියලා මෙතන තියෙනවා. හරි. මෙතන ඔක්කොම විස්තර ටික හරි. දැන් එහෙනම් අපි පොතත් ලස්සනට තියලා තියෙන්නේ. අපි start button එක press කරලා වැඩේ පටන් ගමු. ඔන්න start button එක press කරා. ඔන්න scan වෙනවා. මෙතන scan page
1 කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඔන්න ආයෙත් අපි පිටුව පියන ඇරියා. ඇරලා මේ පැත්ත හරවනවා. මේ පැත්තෙන් අපි දැන් ස්කෑන් කරේ. දැන් මේක ඊළඟ පිටුව ස්කෑන් කරනවා. මෙන්න මේ පැත්ත. අර පුරුදු විදියට මම කියපු විදියට මේක තියන්නේ මෙහෙම ගත්තා. මෙන්න මෙහෙම කොනට කරලා තියනවා. මෙහෙම කොනට දැන් වෙන්න මේ විදියට හරියටම කෙලින් එන විදියට අපි මේ පිටුව තියනවා. තියලා ඉතුරු පිටුව වලින් මෙහෙම සාමාන්‍ය විදියට වහනවා. වහලා මේක සත කරගන්න. මෙන්න මෙතනින් බලන්න හරියටම මේක ලෙවල් වෙලා තියෙන්නේ. මෙතන B5 එකට මෙතන ලෙවල් වෙලා. රයිට්. දැන් එහෙනම් අපි දැන් මේ පියන වහමු. හරි. දැන් අපි මෙතනට ඇවිල්ලා බලනකොට ඔන්න එක පිටුවක් ස්කෑන් කරානේ. ඒකේ විදිහට තියෙනවා. දෙවෙනි පිටුව අපි ස්කෑන් කරමු. ස්ටාර්ට් බටන් එකම අන්න රයිට්. දෙවෙනි පිටුවත් ස්කෑන් වුණා. දැන් මෙන්න මෙතන ඔයාලට හරියට ස්කෑන් වුණාද කියලා බලා ගන්න පුළුවන්. ස්කෑන් පේජ් කියන තැන අංක 2 ඇවිල්ලා තියෙනවා. සෙට් 16ක් ඕන. දැන් ඔන්න මගේ ස්කෑන් එක වැඩේ ඉවරයි. එහෙනම් ඔන්න අපි මේ ජොබ් එක ෆිනිෂ් කරමු. ෆිනිෂ් කරලා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලනවා. ඔන්න දැන් පේපර් එන ටයිම් එක ඩුප්ලෙක්ස් වදිනවද කියලා හරියටම. කොලේ ඇවිල්ලා ඇතුළට ගියා. ඒ කියන්නේ හරි. ඩුප්ලෙක්ස් විදිහට තමයි වදින්නේ. දැන් අපි බලමු ඒක කොහොමද කියලා. දැන් බලමු. මෙන්න මෙතනින් තමයි නිවැරදි පෙර. හරි. දැන් ඔන්න මෙතන අංකය 37 වෙනි පිටුව. බලමු දැන් තියෙන පිටුව මොකද්ද කියලා. ඔන්න මම මේ පැත්ත හරවනවා පොත. මෙතන ඇවිල්ලා 38 වෙනි පිටුව. ඒ කියන්නේ හොඳ දරුවෝ. හොඳ දරුවෝනේ මෙතන තියෙන්නේ. මේත් හොඳ දරුවෝ. හරියට ඇවිල්ලා. හරි. ඒ කියන්නේ ඔන්න දෙවෙනි පිටුවට මේක ඇවිල්ලා. මේ පැත්තට හොඳ පුරුදු. වැඩේ හරි. B5 size එක A4 එකට ලොකු වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඒ වැඩේ සම්පූර්ණයෙන් හරි. දැන් අපි පළවෙනි පිටුව හරියටම ඇවිල්ලා. එහෙනම් ඉතුරු 16 ගහගන්න මෙතන දැයිලා බලනවා. මෙන්න මෙතන සෙට් 15ක් ඉතුරුයි කියලා තියෙනවා. මේ ඔක්කොම බ්ලර් වෙලා මේ කියන්නේ මේ බොද වෙලා තියෙන හින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මුකුත් කරගන්න ඕනේ නැහැ. මෙතන ස්ටාර්ට් ඔබන්න තියෙන්නේ. හැබැයි මම මෙතන චූටි දෙයක් කියලා දෙන්නම්. මේක හරියට ඇවිල්ලා නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ මෙමරි ක්ලියර් කියන බටන් එක ප්‍රෙස් කරලා ඔක්කොම ටික ක්ලියර් කරලා ආයෙත් ගන්න. එහෙනම් අපි වැඩේ ස්ටාර්ට් කරමු. දැන් වැඩේ හරි නිසා මෙන්න ස්ටාර්ට් බටන් එක මම ප්‍රෙස් කරා. දැන් ඔන්න කොපි 15 වදිනවා. බලමු ඇත්තද කියලා. මෙන්න කොපි 15 වදිනවා. තාම 5 වෙනි පිටුව. රිමේනින් 15. අන්න දැන් 14 වුණා. හරි නේද? දැන් බලමු මෙතනින් කොළ එනවා මේ. කොළ එනවා. හරි. දැන් ඔන්න මේ ටික වදිනකම් මම චූටි කතාවක් ඔයාලට කියන්නම්. අපි මෙන්න මෙතන ඉමේජ් ගිහිල්ලා මෙන්න මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ්ජස්ට්මන්ට් කරා. ඔයාලට මතක ඇති. ඒක ඇඩ්ජස්ට්මන්ට් කරේ මෙන්න මේ වගේ පොතක සාමාන්‍යයෙන් පොඩි කහ ගතියක් තියෙනවා. කහ ගතියක් තියෙනක නැති කරන්න තමයි පොඩ්ඩක් මේ වගේ ෂාර්ප්නස් එන්න ඕන නිසා තමයි මම මෙන්න මෙතනින් ෂාර්ප්නස් එකක් චුට්ටක් වැඩි කරේ. දැන් තව සෙට් 6ක් එන්න තියෙනවා. එතනින් කොලේනවා. අපි මේක ප්ලාස්ටික් කරමුකෝ මේ අතට. කොළ ටික ඔක්කොම වැදලි ඉවරයි. සෙට් 15ම වැදලි 16ම වැදලි ඉවරයි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තද? එහෙනම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වැඩේ ගැන දැනුවත් වෙලා හිටියේ නැති ඔයාගේ යාළුවන්ට අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න. ඒ කියන්නේ ඔයාගේ ගෲප් වල හැම එකම ෂෙයා කරන්න. පුළුවන් නම් අපේ මේ ලින්ක් එකේ ස්ටේටස් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් වටිනා අවංක අදහස් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. මම හැම කමෙන්ට් එකක්ම කියනවා. පුද්ගලිකවම කියනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න. ඔයාලා කමෙන්ට් කරාම තමයි මම දන්නේ මේ විදිහට තමයි මගේ වැරදි අඩුපාඩු හදා ගන්න ඕන කියන එක. ඒ වගේම ඔයාලා මීටත් වැඩි ලේසි විදිහට මේක කරන්න දන්නව නම් ඒකත් කමෙන්ට් එකක් දාලා කියන්න.
ඉතින් අලුතෙන් ඉගෙන ගන්න ඉන්න අයට මම මේ කියලා දෙන සිස්ටම් එක තේරුම් ගන්න ලේසිද? ඒ කියන්නේ අඩුපාඩු මොනවා හරි ඔයාලට තියෙනවද? මම කියලා දෙන ඒවා අඩුපාඩු මොනවා හරි තියෙනවද? ඒකත් පොඩ්ඩක් මාව දැනුවත් වෙන්න ඕන නිසා මම දැනුවත් වෙන්න ඕන නිසා යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් ඔයාලට අලුත් දෙයක් අලුත් මේ මැෂින් එකෙන් ෆොටෝකොපි ගහනකොට මෙන්න මේ ප්‍රශ්නේ ආවා. එහෙම නැත්නම් අපි ආසයි මෙන්න මේ විදිහට ෆොටෝකොපි ගහන්නේ කොහොමද කියලා මම දන්න විදිය ඉගෙන ගන්න. කියන්නේ ඔයාට ඕන ඔයා දන්න ක්‍රමයට වඩා දෙයක් මම දන්නවද කියලා. ඒ කියන්නේ ඒක තමන්ගේ ඉගෙනීම සඳහා පමණයි. දන්නවද කියලා දැනගන්න අවශ්‍ය නම් ඔයා කියන්න මට මෙන්න මේක කොහොමද මෙහෙම ගහන්නේ ෆොටෝකොපි කියලා. එතකොට මම ඒ වෙනුවෙනුත් ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වෙනකම්ම මේ වීඩියෝ එක නඩුව ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට ඕන නම් ඔයාලගේ channel එකෙත් මේ වීඩියෝ දාන්න පුළුවන් copyright වදින්නේ නැහැ හොඳේ. ඉතින් ඒ නිසා එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.